හරි පුතේ මේ අද මේ වීඩියෝ එක මම කරන්නේ මාර්තු 2025 මාර්තු 16 වෙනිදා. හරි. එතකොට පුතේ හෙට එක්තරා ළමයි පිරිසකගේ ජීවිතයේ තියෙන ලොකු කඩයිමක් තියෙනවා. ඒක තමයි පුතේ සාමාන්‍ය පෙළ විභාගය. මාර්තු 17 2024 25 O level ලියන දරුවන්ගේ විභාගය හෙට තියෙනවා. එතකොට පුතේ මේ වෙනකොට අපි අවුරුදු 11ක් පුරා හරි ලස්සනට ඔයා ඉගෙනගෙන තියෙනවා. අවුරුදු 11කට වඩා වැඩිපුර කාලයක් ඔයා ඉගෙනගෙන තියෙනවා. හරි. ඊට පස්සේ 10 11 කියන අවුරුදු දෙකේ අපි ලස්සනට ඔයාගේ ජීවිතයට ඒ කියන්නේ මේ O level කියන විභාගයට අවශ්‍ය දේවල් ටිකට අපි සූදානම් වෙලා තියෙනවා. පුතේ දැන් අද මම මේ කතා කරන්න ආවේ කොහොමද මේ විභාගයට ඔයා සූදානම් වෙන්න ඕනේ හෙට දවසේ ඉඳන් කොහොමද විභාගේ ඉවර වෙනකන් යන්නේ කියලා. හරි. ඉක්මනට වීඩියෝ එක ඉවරයක් කරනවා. මේ හේතුව තමයි ඔයාලා කාලය ඉතුරු කරන්න ඕන නිසා. වැදගත් කරුණු ටිකක් කියන්න යන්නේ. පුළුවන් නම් අහන් ඉන්න. හරිද පුතේ? එතකොට දැන් මේ වෙනකොට පුතේ ඔයා තිගැස්මක් ඇති ඔයාගේ හදවතේ. හරි. ඕක සාමාන්‍යයි බං. හරි. ඕක සාමාන්‍යයි. ඔය එන බය, ඔය ස්ට්‍රෙස් එක ඒක සාමාන්‍යයි. ඒක ඔයාට විතරක් නෙමෙයි. ඒක මුළු සමස්ත හරි පුතේ සමස්ත හෙට විභාග ලියන්න ඉන්න සියලු දරුවන්ට ඕක දැනෙනවා. හරි. ඔයා විතරක් නෙමෙයි මම වුණත් එක්සෑම් එකක් ලියද්දි මටත් ඔය ස්ට්‍රෙස් එක මටත් ඔය තිගැස්ම මටත් ඔය බය දැනෙනවා. ඒක පුතේ සාමාන්‍යයි. ඒක ඕනවට වඩා ඔයා ඔය ගැන හිතන්න යන්න එපා. හරි. එතකොට ඔයා දැන් මේ වෙනකොට සියල්ලට සූදානම් වෙලා තියෙන්නේ. හරි. අන්තිම කාලේ වැඩ කරපු දරුවෙක් වුණත් ඒ දරුවා අවංකවම මේ විභාග වෙනුවෙන් වැඩ කරලා ඉවරයි. හරි. එතකොට ඔයා වැඩ කරන් ගිහිල්ලා තියෙන්නේ. එතකොට පුතේ ආයේ කිසිවක් ඔයා මේකට ලොකුවට ස්ට්‍රෙස් එකක් විදියට ගන්න එපා. හරි. එතකොට පුතේ මේ වෙනකොට දැන් අපි ඒක ගැන හරියද? ඔයා දැන් ලෑස්ති වෙලා ඉන්නේ. එතකොට පුතේ හෙට දවස ගැන මම චුට්ටක් කතා කරන. හෙට තමයි ඔයා සාමාන්‍ය පෙළ විභාගෙට පළවෙනි පාට මුණ දෙන්න යන්නේ. හරි. එතකොට පුතේ ඔයා සැලකිලිමත් වෙන්න ඕන කාරණු ටිකක් තියෙනවා. හරි. පළවෙනි දේ තමයි බං අද දවස, ඒ කියන්නේ මාර්තු 16 කියන අද දවස ඔයා මාර විදියට පරිස්සම් වෙන්න ඕනේ. හරි. පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න, කාලය ඉතුරු කරන්න, කාලය කළමනාකරණය කරන්න. හරි. අද දවසේ තමයි ඔය ගොඩාක් දරුවෝ ටික බෝධි පූජා තියන්න තමන් අදහන ආගම ඒ කටයුතු වලට යන්න සූදානම් වෙන්න. මම කියනවා පුතේ ඒකට ලොකු වෙලාවක් අද දවසේ ඔයා වැය කරන්න එපා. හරි. ඒ වැය කරන වෙලාව ඒක අම්මලාට දෙමව්පියොන්ට කියන්න ඒක ඔයා වෙනුවෙන් මේ බෝධි පූජාව හරි මොකක් හරි දෙයක් කරන්න කියලා. හරි. ඔයා ඒ වෙනුවෙන් ලොකු වෙලාවක් කාලයක් ගත කරන්න එපා. හරි. ඔයා ඒ වෙලාවත් ඔයාගේ පාඩම් වැඩ වලට යොදවන්න ඕනේ. හරි. විභාගෙ තියෙන දවස්වල කොහොමත් මේ බෝධි පූජා අනම්මනම් වලට යන්න එපා. හරි. ඒ වෙලාව ඒක අම්මලාට තාත්තලාට ඒ ටික කරන්න කියන්න. ඔයා පාඩම් කරන වැඩේට විතරක් ફોකස් එක දෙන්න. අද දවසේ ඔයා පහන තියලා ගෙදර ඉන්නේ බුදුන්නේ බං. හරි. බුදුරජාණන් වහන්සේනේ. හරි. එතකොට කොහෙ ගියත් එකම ආනිසංස ටික ඔයාට ලැබෙන නිසා. හරි. දැන් මේක අර ආගමික පැත්තෙන් මට බනින්න එපා. හරි. මම මේ කියන්නේ ඔයාට දෙයක් හරිද? ඔයා යනවා නම් යන්න ඒ කිසි අවුලක් නැහැ. මම කියන්නේ ඔයාට කාලය තමයි මේ මොහොතේ වැදගත්. හරි. ඒක නිසා කාලය පුළුවන් තරම් කල්පනාකරණය කරලා පාඩම් වැඩවලට පුතේ ඒක යොදවන්න. හරි. ඊළඟ දේ තමයි පුතේ හෙට දවස ගත්තට පස්සේ හෙට යන්න කලින් ඔයා අද රැට ඔයාගේ බෑග් එක සූදානම් කරන්න. මේ කටුකොළ අනම්මන රෙද්දල් කොළ අර සාමාන්‍ය විභාගයට යනවා වගේ ඔයා ගෙනියන්න ඕනේ නැහැ. කටුකොළ ටික ලියන කොළ ටික ඔක්කොම විභාග මේ ඒ ඔයාලට හෙට ශාලාවෙන් ගන්න පුළුවන්. ශාලාවේ දෙනවා. හරි. ශාලාවෙන් ඔයා විභාග ශාලාවෙන් දෙනවනේ එතකොට. හරි. ඒක නිසා ඒව ඔයා ගෙනියන්න ඕනේ. ඔයා පෑන් ගෙනියන්න. පෑන් ගෙනියද්දි පුතේ හරි. පෑන් ගෙනියද්දි ඔයා අනිවාර්යෙන් මේ පෑන් 2-3ක්වත් අම්මට මේක ලියවෙන්නේ නැහැ. ඉතින් හරි. පෑන් 2-3ක්වත් පුතේ ඔයා මේ බෑග් එකේ දාන් යන්න. හරි. පෑන් 2-3ක්වත් බෑග් එකේ දාන් යන්න. මේවා අලුත් පෑන් ගෙනියන්න එපා පුතේ. හරි. අලුත්ම අලුත් එවල ගත්ත පෑන් ගෙනියන්න එපා. අද දවසේ ඔයා පෑන් 2-3ක් අරගෙන කඩෙන් ඔයා ඒ ටික කටුබලි හරි ගන්න. හරි. පොඩ්ඩක් ඒ පෑන් ඉවර වෙනකන් ඔයා චුට්ට වෙලාවක් එකකින් මේ කටුබලියක් හරි ගහන්න. හරි. ඒක මගේ පන්තියෙන් දරුවන්ට මම කිව්වා කලින්ම සතියකට සති දෙකකට විතර කලින් පෑන් අරගෙන ඒකෙන් ඔයා ලියන්න ඔයාට ඒ පෑන අතට හුරු වෙන්න සහ පෑනේ අර තීන්ත ටික යම් තාක් මට්ටමකට අඩු වෙනකම්. හරි. එතකොට ඔයාට මේ අලුත් පෑනක් ගෙනිච්චොත් පුතේ ඔය දැන්
සමහර ඔය දේවාල වලින් එහෙම මේ දෙනවනේ අර පෑන මින්න මේක දෙවියොන්ගේ ආශිර්වාද තියෙයි කියලා. ඒක විතරක් නම් ගෙනියන්න එපා. අන්තිමේ දෙයියෝ ආශිර්වාද කරලා ඔයාලට දෙයි පෑන. ඔයා පළවෙනි අකුර ලියද්දිම පෑන ලියෙන්නේ නැතුව ගියොත් එහෙම සදාසොත්ති භවන්තු තේ වෙනවා. හරි. ඒක නිසා අනිවාර්යෙන් පුතේ මේ හොඳ අලුතෙන් පෑන් අරගෙන ඒක ලියලා ටිකක් ලියලා ඒක චූටි කාලයක් පරණ කරලා ගෙනියන්න. හරි. පරණ කරලා ඒ කියන්නේ තීන්ත යම් තාක් මට්ටමකට අඩු වෙනකන් ලියලා ගෙනියන්න. හරි. එතකොට ඊළඟට පෑන් පැන්සල් මකන ඒවා ටික ඔයා අරන් යන්න. ඊට පස්සේ පුතේ මම ඔයාලට කියන්න ඕන දේවල් ටික මම ලියාගත්තා වෙනම. හරි. ඊට පස්සේ මේ අද දවසේ නිදි මරන්න එපා. හරි. අද දවසේ නිදි මරන්න එපා. පැය 6ක 6:00මාරක වගේ පැය 6ක් නම් ඇති. හරි. පැය 6ක විතර පුතේ මේ අඛණ්ඩ නින්දා. ඒ කියන්නේ කඩ කඩ නිදා ගන්න එපා අඛණ්ඩව. එක දිගට පැය 6ක විතර නින්දක් ගන්න. ලොකු වෙලාවක් රෑ හැල්ලා ඉන්න එපා. ඔයා හෙට උදේ ප්‍රෙෂ් පිට යන්න ඕනේ විභාග ශාලාවට. හරි. මහන්සි පිට නිදි මරාගෙන S2 චූටි කරගෙන හරි. එහෙම යන්නේ නැහැ. ඔයා පැය 6ක අඛණ්ඩ නින්දක් අරගෙන තමයි පුතේ හෙට විභාග ශාලාවට යන්නේ. හරි. ඒකට හරි. ඊට පස්සේ විභාග ශාලාවට යද්දි පුතේ පුළුවන් නම් මේ ගෙදර වාහනයක් තියෙයි නම් ගෙදර කෙනෙක්ට කියන්න මාව විභාග ශාලාවට ගිහින් දාන්න කියලා. හරි. නැත්නම් පුතේ ඔයා බස් එකේ ගෙදර බස් එකක යනවා නම් පුතේ ඔයා චුට්ටක් කලින් යන්න. කොහොමත් ගෙදර වාහනේ ගියත් බස් එකේ ගියත් ඔයා විභාග ශාලාවට චුට්ටක් කලින් යන්න ඕනේ. හරි. අඩුම පැය භාගයකටවත් කලින් යන්න ඕනේ. හරි. ඇයි ඒ? පැය භාගයකට කලින් ගිහිල්ලා පුතේ ඔයා මේ කරන්නේ නැහැ මේ ලම්. ඉස්කෝලේ යාළුවොත් එක්ක කයිය ගහන්න නෙමෙයි පුතේ යන්නේ ඈ. අයවට නෙමෙයි. හරි. ඔයා ගිහිල්ලා යාළුවෝ කියන දේ මේ දවස් ටිකේ ඔයා චුට්ටක් ඈත් වෙන්න ඕනේ. යාළුවන්ගෙන් ඈත් වෙන්න ඕනේ. එතකොට පැය භාගයකට විතර කලින් පුතේ ගිහිල්ලා විභාග ශාලාවට ගිහිල්ලා ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයාගේ ඩෙස්ක් එක හොයාගන්න ඕනේ. ඔයාගේ විභාග අංකය අලවලා තියෙන. හරි. ඔයාගේ විභාග අංකය අලවලා තියෙන ඩෙස්ක් එක හොයාගන්න ඕනේ. හරි. ඩෙස්ක් එක හොයාගෙන ඉවරලා ඒ ඩෙස්ක් එක ඔයා බලන්න මේ ඩෙස්ක් එක හෙල වෙනවද? ඔයාට දීලා තියෙන පුටුව හෙල වෙනවද? ඒ ටික චුට්ටක් බලන්න. හරි. ඒක හෙල වෙනවා නම් ඔයා කොළ ගෙනියන්නේ නැහැ නේ. මම දැන් කිව්වනේ ඔයාට කොළ ගෙනියන්න ඕනේ නැහැ කියලා. හරි. ඔයාගේ අර ෂෝට් නෝට් අනම්මනම් ටික ගෙනිච්චට කමක් නැහැ. මේ චූටි වෙලාවක් හම්බ වෙනවා. ඒ වෙලාව බලා ගන්න පුළුවන්. හරි. ඔයා වෙනම අලුතෙන් කොළ ගෙනියන්නේ. හරි. ඒක අවුලක් නැහැ. ඔයා කියන්නේ විභාග ශාලාවේ ඉන්නවට මේ මැඩම් කෙනෙක් හරි සර් කෙනෙක් හරි සර් මගේ මේ ඩෙස්ක් එක හෙල වෙනවා. මොකද්ද මම මේකට කරන්න කියලා. එතකොට යා අර කොළ කෑල්ලක් දෙයි. හරි. කොළ කෑල්ල තියලා ඩෙස්ක් එකේ යටින් ඔයා ඒක හෙලවෙන ගතිය අඩු කරගන්න. නැති කරගන්න. හරි. ඒක හදාගන්න. ඊළඟට පුතේ පුළුවන් නම් කලින් ගිහිල්ලා ඩෙස්ක් එකේ අර මෙහෙම ඩෙස්ක් එක තියෙද්දි පුතේ ඒකේ යට අර නිකන් ලාච්චුවක් වගේ එකක් තියෙන. හරි. ලාච්චුවක් වගේ එකක් තියෙනවා ලෑලි වලින් ගහලා. ආන් ඒ වගේ ඩෙස්ක් එකක් තෝරගන්න තියෙනවා නම් පුළුවන් නම් හොඳයි. හොඳයි කියන්නේ මම දැන් හේතුවක් කියන්නම්. හරි. මේ වගේ ඩෙස්ක් එකක් තිබ්බොත් එම් පුතේ ඔයා ඩෙස්ක් එක උඩ මොකුත් පෑන් පර්ස් එකවත් තියාගන්නේ නැහැ. ඔයා ලියන පෑන මකනේ පැන්සල් තියාගත්තාම ඇති. ඊට පස්සේ ඔයා ගෙනියන අර පෑන් පර්ස් එක ඒ ටික ඔක්කොම දාන්න ඇතුළට. ඇතුළට දාන්න. ඔයාට කොහොමද බෑග් ළඟ තියාගන්න දෙන්නේ නැහැ නේ. පෑන් පර්ස් එකේම ඇතුළට දාලා තියාගන්න. හරි. එතකොට ලේසි ඔයාට. ඊළඟට තමයි පුතේ මේ විභාග ශාලාවට යද්දි මාර පරිස්සමෙන් යන්න අනතුරු වෙන්න පුළුවන්. මම ප්‍රාර්ථනා කරනවා විභාග ලියන එක දරුවෙක්ටවත් කිසිදු අනතුරක් වෙන්න එපා. හරි පරිස්සමට ගිහිල්ලා විභාග ලියලා බලාපොරොත්තු වෙන සියලු රිසල්ට් එක යාලට ගන්න ලැබෙන්න කියලා. හරි. එතකොට පුළුවන් තරම් පරිස්සමට යන්න ගිහිල්ලා ඉවර වෙලා යාළුවොත් එක්ක කල්ලි ගහිලා මේ කතා කර කර ඉන්න නෙමේ පුතේ. උදේ ටිකක් විභාග ශාලාවට ගිහලා චූට්ටක් බලා ගන්න. ඉතින් හෙට තියෙන විෂයට අදාළ දේවල් ටික ශනික පටස් බලා ගන්න. උඩින් පල්ලෙන් නිකන් බලා ගන්න. හරි. ඊට පස්සේ පුතේ අද රැට එම මේ ෂෙයා වෙන්න ගන්න ඔය යාළුවා WhatsApp group එකට අද රැට විතරක් නෙමෙයි. විභාගේ තියෙන දවස් ටිකේ ෂෙයා වෙන්න ගන්නවා WhatsApp group වලට මෙන්න හෙට වෙන්න පේපරේ පිට වුණා. පේපරේ ලීක් වුණා. හරි. ගගා ෂෙයා වෙන්න ගනි. ඒවා එකක්වත් විශ්වාස කරන්න එපා. හරි. ඒවා එකක්වත් විශ්වාස කරන්න එපා. ඔයා ඒවට මේ ඒවා බලලා ඒවට වැඩිය ලොකුවට මහන්සි වෙන්න යන්න එපා. හරි. ඔයා පාඩම් කරන් යන විදියට පාඩම් කරන් යන්න. ඊළඟට යාළුවෝ ඒවයි මෙන්න බම් මේ ටික අනිවාර්යෙන් බලා ගනින් කියලා හෙට උදේටත් එවනවා. සමහර යාළුවෝ ඉන්නවා මේ හෙට උදේටත් ඔය මැසේජ් එවනවා මෙන්න මේ ටික බලාගෙන වරෙන් අනිවාර්යෙන් කියලා. එතකොට ඔයාට ඒ ටික බලා ගන්න වෙලාව මදි වුණොත් පුතේ ඔයාගේ ඔළුවේ හැදෙනවා අම්මට සිවි. අරෝ බලාගෙන නැද්දි මට බලා ගන්න බැරි වුණානේ කියන අනිකම් අන්ඩර්ස්ටිමේට් ගතියක් ඇති වෙයි ඔයාගේ හිතේ. හරි. එතකොට ඒක නිසා ඔයා ඒ යාළුවෝ කියන දේවල් බලන්න යන්නත් එපා ලොකුවට.
ඔයා බලාගෙන යන ටික ඔයා බලාගෙන යන්න ආයේ අමතරව වැඩි මහන්සි වෙලා ඔය එවන ගෲප් වල ෂෙයා වෙන දේවල් බලන්න යන්න එපා. හරි. ඊළඟට පුතේ මේ මොකද්ද? විභාග ශාලාවට කලින් ගියා. හරි ඒක අවුලක් නැහැ. ඩෙස්ක් එක හොයාගත්තා. අනිවාර්යෙන් අද ID එක බෑග් එකට දාලා නිදා ගන්න, ඇඩ්මිෂන් එක බෑග් එකට දාලා නිදා ගන්න. හරි. ID කාඩ් එක identity ඊට පස්සේ ඇඩ්මිෂන් එකයි. හරි. ඒක මේ ඔයා අනිවාර්යෙන් බෑග් එකට දාලා නිදා ගන්න. පෑන් පැන්සල් ඒ ටික දාලා නිදා ගන්න. ඊළඟට පුතේ දැන් හරි ඔයාලට මම පෑන් ගැන කිව්වා පෑන් චූටි වෙලාවක් පරණ කරලා පාවිච්චි කරන්න කිව්වා නිින්ද ගැන කිව්වා ඩෙස්ක් එක තෝරගනිද්දී ඒක ගැන කිව්වා හරි අනිවාර්යයෙන්ම වතුර බෝතලයක් අරන් යන්න හරි අනිවාර්යයෙන්ම පුතේ ඔයා හෙට වතුර බෝතලයක් අරන් යන්න වතුර බෝතලේ ගෙනියලා හරි ඒක බෑග් එකේ තියන්න එපා බෑග් එක ඔයාලට ළඟ තියාගන්න දෙන්නේ නැහැ හරි ඔයාලට බෑග් එක ළඟ තියාගන්න දෙන්නේ නැහැ ඔයා බෑග් එක ඔයා ලියන්නේ දකුණු අතෙන් නම් හරි දැන් ඔහම ඔයා ලියන්නේ දකුණු අතෙන් නම් පුතේ ඔයා ලියන්නේ දකුණු අතෙන් නම් ඔයා දකුණු අත පැත්තේ නෙමෙයි වතුර බෝතලේ තියාගන්න ඕනේ. හරි. ඔයා දකුණු අත පැත්තේ නෙමෙයි වතුර බෝතලේ තියාගන්න ඕනේ. හරි. ඔයා තියාගන්න ඕනේ. ඔයා ලියන්නේ දකුණෙන් නම් වම් අත පැත්තේ යටින්. ඒ කියන්නේ ඩෙස්ක් එකට යටින්. හරි. ඩෙස්ක් එක උඩින් වතුර බෝතලේ තියාගන්න එපා. නිකමට හරි වතුර බෝතලේ හැලුනොත් එහෙම ඔයාගේ සමස්ත පේපරේ පවා ඉවරයි. හරි. පේපරේ පවා ඉවරයි. ඒක නිසා මම මේ කියන දේවල් පුළුවන් නම් ඔළුවට දාගෙන හෙට ගිහිල්ලා විභාගෙ ලියන්න. හරි. ඔයා ලියන්නේ දකුණු අතෙන් නම් ඔයාගේ වම් අත පැත්තේ යට බිම. හරි. බිමින් වතුර බෝතලේ තියාගන්න. හරි. ඔයා ලියන්නේ වම් අතෙන් නම් පුතේ දකුණු අත පැත්තේ යටින් වතුර බෝතලේ තියාගන්න. ඒ කියන්නේ ලියන අත පැත්තේ නෙමෙයි අනිත් අත පැත්තේ හරි වතුර බෝතලේ යටින් බිමින් තියාගෙන ඔයාට මොකක් හරි ප්‍රශ්නේ ලියද්දී ආව ස්ට්‍රෙස් වෙනවා නම් පුතේ හරි ඒ වෙලාවට වතුර චුට්ටක් බිව්වා ගොඩාක් බොන්නේ නැහැ වතුර උගුරක් විතර බිව්වා කල්පනා කළා ආයෙ ලිව්වා හරි ස්ට්‍රෙස් එක අඩු කරගන්න පිළියමක් තමයි මේ වතුර බොන එක හරි ඇයි එතකොට සර් අපි මේ ඩෙස්ක් එක උඩින් තියාගන්න නැත්තේ ඩෙස්ක් එක උඩින් තියාගත්තොත් බම් වෙන්නේ මේ හැලුනොත් එහෙම සදාසොත්ති බවන්තුති වෙනවා හරි ශකබු වෙනවනේ පුතේ එතකොට මෙතන ඇයි මේ අනිත් පැත්තේ අතින් යටින් තියාගන්න අපි ලියන අතින්ම තියාගන්න ඕනේ නෑ අපිට ලියන ගමන්ම මොනවා හරි වතුර තිබහක් වගේ නැත්තම් ස්ට්‍රෙස් එකක් ආවොත් ලියන ගමන්ම අපිට අනිත් අතින් වතුර බෝතලේ ගත්තා හරි වතුර චුට්ටක් බිව්වා ආයෙ බිමින් තිබ්බා හරි වා අර ලියන පැත්තෙම තියාගත්තොත් පුතේ හරි හැම වෙලේම වතුර බොනවා හැම වෙලේම වතුර බොනවා හැම වෙලේම වතුර බොනවා ඒක නිසා එහෙම එපා හරි අනිවාර්යෙන් වතුර බෝතලයක් අරන් යන්න හැම දවසකම හරි ඊළඟට කලින් යන්න ඕනේ පැය භාගයකට කලින් ඒකත් හරි අනිවාර්යෙන් පුතේ ඔරලෝසුවක් අරන් යන්න බොහෝ විභාග ශාලාවල නම් පුතේ ඔරලෝසුවල් ලොකුවට ගහලා තියෙනවා සමහර විභාග ශාලාවල් වල මේ ඔරලෝසු ගහලා නැහැ හරි ඔරලෝසුවක් ගහලා නැහැ ඔයා මේ වගේ අතේ බැඳන් යන හරි වොච් එකක් අරන් යන්න මේක ස්මාර්ට් වොච් ඔයාලට පාවිච්චි කරන්න දෙන්නේ නැහැ සාමාන්‍ය වොච් එකක් හරි වෙලාව තියාගෙන ටීවී එකෙන් බලාගෙන නැත්නම් ෆෝන් එකෙන් බලාගෙන හරියට වෙලාව තියාගෙන යන්න හරි මේ බැටරි බැහැපු නැති එකක් අරන් ඵලයන් නැත්නම් යකෝ බැටරි බැහැලා හරි වෙලාව 9යි හරි ඔයාගේ ගේ පෙන්නන්නේ 7ට විතර හරි එහෙම අවුල්නේ බං හරි ඒක අවුල් අන්තිමේ යකෝ අනිත් තුන් විභාගෙ ලියලා ඉවර වෙද්දි උඹ විභාගෙට ගිහිල්ලා තියෙයි එහෙම අවුල්නේ එතකොට මේ වෙලාව යන ඔරලෝසුවක් අරන් යන්න හරි ස්මාර්ට් වොච් ගෙනියන්න බෑ ඔයාට ඔයා ඔරලෝසුව අතේ බැඳන් ඉන්න එපා ඔරලෝසුව ගලවලා ඔරලෝසුව මේ විදිහට තියලා ඩෙස්ක් එක උඩින් තියාගන්න මෙහෙම. හරි. ඔයාට වෙලාව පේන විදියට ඩෙස්ක් එක උඩින් තියාගන්න. හරි ඩෙස්ක් එකේ වැටෙන්නේ නැති වෙන්න අපරාධනේ ඔරලෝසුව වැටුනොත් එහෙම ඩෙස්ක් එක උඩින් තියාගන්න. හරි. ඩෙස්ක් එක උඩින් තියාගෙන වෙලාව බල අපි මෙතන ටයිමින් ගැනත් හිතන්න ඕනේ. වෙලාව ගැනත් හිතන්න ඕනේ. හරි. ටයිමින් එකටත් අනුව අපි පේපර් එක ලියන්න එපා. හරි. එතකොට ඩෙස්ක් එකේ මේ තියාගෙන වෙලාව බල ලියන්න පුතේ පේපර් එක. වෙලාව බල ලියන්න. අනිවාර්යෙන් ඔරලෝසුව අරන් ගිහලා ඩෙස්ක් එක උඩින් තියාගන්න. ඊට පස්සේ ඒකත් හරි කටුකොළ ඔයා අනම්මනම් මුකුත් ගෙනියන්න ඕනේ නැහැ. ඔයාට ලියන කොළ ටික සහ කටුකොළ ටික සියල්ලම විභාග ශාලාවෙන් ලැබෙනවා. ඔයාට කටුකොළ ඕන වුණොත් එහෙම එක්ක දෙපාරක් තුන් පාරක් ඩෙස්ක් එකට මෙහෙම තට්ටු ගන්න. මේ අම්මට සිරි එහෙම ගහන්න ඕනේ නැහැ. සින්දු ගහන්න ඕනේ නැහැ. හරි. මෙහෙම දෙපාරක් විතර මේ තට්ටු දැම්මට පස්සෙත් හරි. ඔයාට කටුකොළ ටික ගෙනල්ලා දෙනවා. වයසක එක්කෙනෙක් හිටියොත් එහෙම වයසක මැඩම් කෙනෙක් නැත්නම් සර් කෙනෙක් කිව්වොත් පිට හයියෙන් ඩෝයි ගාලා හරි ගහන්න වෙනවා. හරි. කටුකොළ ඕනොත් ඒ ලැජ්ජාවට අනිත් හැමෝම මන් දිහා බලයිනේ. හරි. එහෙම හිතන්න එපා. කටුකොළ ඕන නම් මෙහෙම තට්ටුවක් දැම්ම කටුකොළේ ඉල්ලගත්තා. හරි. ඉල්ලගත්තා. ඕන තරම් ඉල්ල ගන්න. ඔයාට කටුකොළ මදි වීගෙන ඉල්ලන්න. ඕන එක. හරි. ඕන තරම් ඉල්ල ගන්න කිසි අවුලක් නැහැ. හරි. කිසි අවුලක් නැහැ. හරි. අනිත් අය ඉල්ලගන්නේ නැහනේ. අනේ මට ලැජ්ජයිනේ ඉල්ල ගන්න. එහෙම හිතන්නවත් එපා. ඔයාට කටුකොළ ඕන නම් ඔයා ඉල්ල ගන්න. කිසි අවුලක් නැහැ. ඊට පස්සේ හැම ප්‍රශ්නයක් ලියද්දිම අලුත් පිටුවකින්. ඒ කියන්නේ බං අර
ප්‍රශ්නික අණු කොටසක් ලියන්න අලුත් පිටුවකින් පටන් ගන්න. එක ලොකු ප්‍රශ්නයක් පටන් ගනිද්දි ඒක අලුත් පිටුවකින් පටන් ගන්න. ඔය පිටුවල තියෙන විභාග අංක දාන්න ලියන කටු පොතේ තියෙනවනේ විභාග අංක දාන්න හරියටම විභාග අංක දාන්න. අංකයක්වත් වරද්දන්න එපා. හරියටම විභාග අංක දාන්න. ඊට පස්සේ අත්සන් කරන්න තියෙනවා. ඒවා ටික අත්සන් කරන්න. ඇඩ්මිෂන් එක අනිවාර්යෙන් අරන් යන්න ඕනේ. ID එක සෑම දිනකම අරන් යන්න ඕනේ. ID එක සෑම දිනකම අරන් යන්න ඕනේ. විභාග අංකේ අනිවාර්යෙන් හරිම ඩෙස්ක් එකේ වාඩි වෙන්න විභාග අංකේ හරියටම ලියන්න පේපර් එකේ හැම තැනකම ලියන්න තියෙන සෑම තැනකම ඔයාට මේ ගේම කොට දාන්න පුළුවන්. ඔයාට බැයි නම් යකෝ වෙන කාටද පුළුවන්? හරි. ඔයාට බැයි නම් වෙන කාටවත් බෑ. හරි. ඔයාට තමයි පුළුවන් මේ ගේම ගහන්න. හරි. ඊළඟට පුතේ යාළුවොත් එක්ක ලොකුවට හෙට උදේට ගිහිල්ලා කතා කර කර ඉන්නත් එපා. ඊළඟට විභාගي වරුණාම යාළුවෙයි මොකද්ද බං අරකට උත්තරේ මොකද්ද බං මේකට උත්තරේ කියලා අහලා. ඔයා කියන්න එපා. මට මතක නෑනේ බං මට ගහපු ඒවා මට ලොකු මතකයක් නෑ. යාළුවොත් එක්ක කිසිම හේතුවක් මත පුතේ උත්තර නම් සාකච්ඡා කරන්න යන්න එපා. හරි. උත්තර සාකච්ඡා කරන්න යන්න එපා. විභාගي වරුණ ගමන් පුතේ ඔයා සනික ගෙදර එන්න පරිස්සමට ගෙදර එන්න පුළුවන් නම් ගෙදර වාහනයක් තියෙනවා ඒ කාට හරි කියන්න එක්කයි යන්න එන්න කියලා. හරි. පුළුවන් තරම් ඉක්මනට ගෙදර එන්න යාළුවොත් එක්ක කල්ලි ගහන්න එපා. උත්තර සාකච්ඡා කරන්න යන්න එපා. ඊට පස්සේ සමහර ගුරුවරු ඉන්නවා. හරි ගුරුවරු නෙමෙයි ගුරු හොරු. හරි ගුරු හොරු වගේ જાතියක් ඉන්නවා. ළමයින්ගේ මනස කණ්ඩ හෙට උදේම ඔයා දැන් පේපරේ ඉවර වුණ ගමන්ම උත්තර පත්‍ර දානවා ගෲප් වලට. සමහර උත්තර වැරදි. හරි දාන උත්තර වැරදි. ඒක නිසා ඒ උත්තර පත්‍ර එකක්වත් බලන්න යන්න එපා. හරි උත්තර පත්‍ර බලන්න යන්න එපා. විද්‍යාව දවසට මගෙන් විද්‍යාව උත්තර පත්‍ර ඉල්ලන්නත් එපා. මම දෙන්නේ නැහැ. හරි මම දෙන්නම් ඔයා අවසානයේට පළවෙනි කාණ්ඩයේ සබ්ජෙක්ට් එක ලියලා ගෙදර එනකොට ඔයාගේ ගෲප් වලට මම දාලා තියන්නම්. ඔය පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා පුතේ link එක. හරි ඒ වගේ ඇඩ්වෙන්ටේ channel එකට ඔයාට මම හැමදාම voice note දැම්ම මේ ටිකෙත් ඉස්සරහටත් දානවා voice note ටික. අන්න එදාට විභාග ඉවර වෙන දවසට ඔයා ගෙදර එනකොට මම ඔයාට විද්‍යාව උත්තර පත්‍ර දාලා තියන්නම්. හරි. අනිත් කිසිම හේතුවක් මත මගෙන් ඉල්ලන්න එපා මම දෙන්නේ නැහැ. හරි. ඕකෙන් වෙන්නේ පුතේ ඔයා හෙට ඇවිල්ලා හෙට ඔයා බුද්ධාගම නැත්තම් ආගම පේපරේ උත්තර ටික බැලුවොත් වෙන්නේ ඔයාගේ සමහර ශ්‍යාවෙන උත්තර පට්ට වැරදි. හරිද? එතකොට ඔයා බලනවා අම්මට සිරි මගේ ලකුණු ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ 40න් තියෙන්නේ 20යි. අවුල් යනවා. ළමයා අවුල් යනවා ඩවුන් යනවා කෙලින්ම ළමයා ඩවුන් යනවා අම්මට සි මට දැන් නම් මම ෆේල් මම හෙට තියෙන විෂය ලියලත් වැඩක් නැහනේ. හරි මගේ මේකේ බුද්ධාගම කෙලවිලානේ මට. එහෙම හිතෙනවා. ඒක නිසා කිසිම මම මේ කියන ඒවා හරියටම කරහම් මචං හරිද උඹලට ගොඩ යන්න පුළුවන්. හරි මේක බං කිසිම හේතුවක් මත උත්තර බලන්න එපා. යාළුවොත් එක්ක උත්තර සාකච්ඡා කරන්න එපා. ගෙදර ආව ගමන් පේපර් එක ඔයා ලියලා ඔය පේපර් එක ගෙදර ගේන්න දෙනවනේ. දෙවෙනි කොටස සහ පළවෙනි කොටස ගෙදර ගේන්න දෙනවනේ පුතේ. එතකොට මේ මොකද්ද කරන්න ඕනේ? ගෙදර ආව ගමන් පේපර් එක එක්ක අම්මට දෙන්න නැත්තම් ඔයා ලාච්චුවකට දාලා ඒක ලොක් කරලා දාන්න. හරි ඊළඟට හෙට තියෙන විෂය තියෙන බුද්ධාගම නම් බුද්ධාගම පොත් ටිකත් ඔයාගේ මේසෙන් පේන්න නැත්නම්කින් අයින් කරලා දාන්න. ඔයාට ඊට පස්සේ දැනෙනවා සබ්ජෙක්ට් එකකින් එක දැන් අඩු වෙනවා. හරි එකකින් එක අඩු වෙනවා. හරි එතකොට මේ ඒ බුද්ධාගම පොත අයින් කරලා දාන්න. ඔයාට පේන්න නැත්නම්කින් තියන්න ආයෙ බලන්නවත් එපා. හරි ආයෙ බලන්නවත් එපා. හරි අපි විභාගي වරුණාට පස්සේ උත්තර ටික චෙක් කරමු. අනිත් සියලු විෂයන් වල උත්තර ටික චෙක් කරමු. හරි ඊළඟට මේ මොකක් හරි මම කියන්න ගියා මට අමතක වුණා. හරි ඊළඟට ඒකත් හරි. ඔන්න දැන් එකක් ඉවරයි. යාළුවොත් එක්ක උත්තර සාකච්ඡා කරන්නේ නැහැ. ගෙදර ආවා පොත් ටික අයින් කරා. ඊට පස්සේ පුතේ මේ මොකද්ද? ගෙදර ඇවිල්ලා ඔයා චූටි වෙලාවක් ඔයා දැන් ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන චූටි වෙලාවක් නිදා ගන්න. චූටි වෙලාවක් කියන්නේ විනාඩි 20ක් 30ක් වගේ. අර කාට හරි කියන්න ඇහැරවන්න කියලා විනාඩි 20ක් 30ක් විතර නිදාගෙන ඉඳලා හෙට තියෙන සබ්ජෙක්ට් මේක පැය ගණන් නම් නිදා ගන්න එපා. හරි. ඔයාලා නිදාගත්තට පස්සේ ඇහැරෙන්නේ නැති කෙනෙක් නම් මේක කරන්න එපා. හරි. ඇහැරෙන කෙනෙක් නම් අවුලක් නැහැ. ඔයාට විනාඩි 20ක් විතර නිදා ගන්න පුළුවන්. හරි. විනාඩි 20ක් විතර නිදාගෙන ඉඳලා ඇහැරලා හෙට තියෙන සබ්ජෙක්ට් එක හෙට තියෙන සිංහල නම් සිංහල වලට අපි සෙට් වෙන්න ඕනේ. හරි සිංහල වලට සෙට් වෙන්න ඕනේ. හරි. ඊළඟට මේ ටිකේ මේ ඕක අනිවාර්යෙන් කරන්න. ඊට පස්සේ මොකද්ද කියන්න ගියේ? පුළුවන් තරම් ඉක්මනට ගෙදර එන්න බලන්න. ඊළඟට මේ උත්තර කිසිම හේතුවක් මත සාකච්ඡා කරන්න යන්න එපා. පේපර් ටික අයින් කරා. හරි. අනික් විෂයට සෙට් වුණා. හරි. ඔහොම තමයි ඔයා මේ ටිකේ වැඩ ටිකේ යන්න ඕනේ. හරි. ඊට පස්සේ පුතේ මේ
පුළුවන් තරම් නිින්ද මේ අද හෝ විභාගයේ තියෙන දවස්වල පැය 6ක නිින්ද අකණ්ඩව ලබා ගන්න මොනවා හරි අවුලක් තිබ්බොත් කතා කරන්න මගේ පන්ති ආවනාවා කියලා ඒක ප්‍රශ්නයක් නෑ. හරි. මෙන්න තියෙනවා නම්බර් එක පුතේ. ඕකට මැසේජ් එකක් හරි නැත්නම් කෝල් එකක් හරි ගන්න මම ඔයාලා වෙනුවෙන් ඕන වෙලාවක ඉන්නවා. හරි. මේ කිසිම දෙයකට ඔයා බය වෙන්න එපා. ඔයාට මේක කරන්න පුළුවන්. හරි. ඔයාට බෑ නම් වෙන කාටවත් බෑ මේක කරන්න. හරි. එතකොට අර ඔයා දන්න ප්‍රශ්න ටිකම හෙට පේපර් එකේ තියෙයි. හරි. ලොකුවට ස්ට්‍රෙස් වෙන්න යන්න එපා. හරි. ස්ට්‍රෙස් වෙන්න එපා පේපර් එකේ. හරි. ඔයාට මේක කරන්න පුළුවන්. හරි. ඔයාට මේක කරන්න පුළුවන්. ඔයාගේ තියෙන හීන හැම දෙයක්ම ඔයාට හැබෑ කරන්න පුළුවන් පුතේ. හරි. හෙට පටන් ගන්න. හෙට පටන් ගත්තට පස්සේ ඔයාට හිතේ බුද්ධ ආගම ලියලි වුණාට පස්සේ අර එන නිදහසක් දැනේ. ඔය මේ විභාගෙට යනකම් විතරයි ඔයාට ඔය බය තියෙන්නේ. විභාගේ පටන් ගත්තට පස්සේ ඔය බය ටිකෙන් ටික අඩු වෙලා යනවා. හරි. බුද්ධ ආගම ලිව්වට පස්සේ නිකන් සමහර ළමයින්ට හිතෙනවා අම්මටසේ අද විභාගේ ඉවරයිනේ වගේ. හරි. අම්මේ ඒක නා ඒ අදහස නම් ගන්න එපා පුතේ. හරි. ඒක නම් ගන්න එපා. බුද්ධ ආගම විතරක් නෙමෙයි ඔයාට විෂයන් 9ක් තියෙනවා කරන්න. විෂයන් 9ක් තියෙනවා ඔයාට ගොඩ දාන්න. එකක් ලියලා ඉවරන ගමන් මාර නිදහසක් දැනෙයි. ඒ නිදහසට ඔයා ඉඩ දෙන්න එපා. හරි. ඔයාගේ සිරා නිදහස ලැබෙන්නේ 26. මට මතකද 26 වෙනිදා. හරි. ඔයාගේ පළවෙනි කාණ්ඩේ විෂයන් ටිකක් ඉවර වුණාට පස්සේ. හරි. එතකන් ඔයා විභාගෙත් එක්ක ගැටි ගැටි ඉන්න ඕනේ. හරි. ඊළඟ දේ මේ ටිකේ සෝෂල් මීඩියා Facebook Instagram TikTok හරි. ඒවා ටික අයින් කරලා දාලා YouTube එකත් ඔයා යන්නේ පාඩමක් බලන්න. අන්තිමේ බං එළුව කපන ඒවයි මාළු කපන ඒවයි අන්තිමේ මේ තනකොළ හදන ඒවයි ඊට පස්සේ ඔටු කිරි වලින් චීස් හදන ඒවයි ඒ මගුල් බලනවා. හරි. ඒක නිසා මේ පුළුවන් තරම් ඔයගෙන් අයින් වෙලා වැඩ ටික කරන් යන්න තනියෙන්. හරි. ඔයා අර මම හැමදාම කියන දෙයක් තියෙනවා පුතේ. ඔයා දන්න දේවල්ම තමයි O level විභාගේ තියෙන්නේ. ඔයා පාඩම් කරපු දේවල්මයි තියෙන්නේ. හරි. අර ප්‍රශ්නේ කියන්නේ ඇඳුම් ගොඩාක් ඇඳගත්ත යකෙක් නම් අපි ප්‍රශ්නේ කියන යකාව බලන්න අර ඇඳුම් සියල්ලම ගලවන්න ඕනේ. ඔයා නෙමෙයි පුතේ ඇඳුම් ගලවන්න ඕනේ. හරි. ප්‍රශ්නේ ඇඳුම්. ඔයාට වැඩක් නැති කෑල්ල ටික හැලුවට පස්සේ ඔයා දන්න ප්‍රශ්නෙම හැමදාම ලියපු ප්‍රශ්නයක්ම එතන ප්‍රශ්න පත්‍රයේ තියෙයි. හරි. ඒ නිසා කිසිම හේතුවකට බය වෙන්න එපා. ඔයා කරලා යන්න හෙට. හරි. දිනන්න ඕනේ ඔයාට දිනන්න පුළුවන්. හරි. විෂයන් 9 ඉවර වෙනකම්ම අවසාන දවස් වෙනකම්ම මම ඔයත් එක්ක ඉන්නවා. අවසාන දවසේ හවස 6:00ට හරි. ඔයාගේ විභාගය ඉවර වුණ දවසේ හවස 6:00ට අපි වල්පල් මීටින් එකක් ගන්නවා. අපි චුට්ටක් කතා කරමු. අපි ස්ට්‍රෙස් එකේ යන්නත් එක්ක. හරි. එහෙනම් පුතේ ඔයාට පුළුවන්. ඔයාට බැයි නම් වෙන කාටවත් බෑ. හරි. දිනලා කතා කරපන්. මම බලන් ඉන්නවා. මම ඔබලගේ සහන්ස. එහෙනම් හෙට ඉඳන් පටන් ගන්න O level විභාගෙට හොඳට මුණ දෙන්න හැම දරුවෙක්ටම ලංකාවේ ඉන්න සියලු දරුවෙක්ටම හැකියාව ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ. එහෙනම් හෙට ලියපන්. හරි. උඹට බැයි නම් වෙන කාටවත් බෑ. උඹ දිනන්න ඕනේ. උඹ දිනන එකෙක්. උඹ මගේ එකෙක්. හරි. උඹලා හැමෝම මගේ උන්. හරි. එහෙනම් දිනලා වරෙන් ඉල්ල කතා කරපන්. මම බලන් ඉන්නවා. හරි. වොයිස් නෝට් ටික අකණ්ඩව යනවා පුතේ. ඒවට සම්බන්ධ වෙන්න ওই පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේ ලින්ක් එක. ඒකෙන් channel එකට join වෙලා ඉන්න. ඔයාව අතාරින්නේ නැහැ. හරි. ඔයා මම අන්තිම වෙනකම් අරන් යනවා. එහෙනම් ජයෙන් ජය වෙන්න හොඳට ලියන්න පුළුවන් උපරිමය කරලා එන්න. ඔයාගේ හීන හැම එකක්ම හැබෑ කරන්න පුළුවන් ඔයාට විතරයි. අද දවස හරියට මැනේජ් කරගෙන විභාගෙ තියෙන දවස් ටිකත් හරියට මැනේජ් කරන්න දිල්ලා කතා කරපන්. මම බලන් ඉන්නවා. මම ඔයාලගේ සාංශ. එහෙනම් ආසම දේවල් ආසම විදියට කරපන්. දිනපන්. එහෙනම් හැමෝටම සුබ පතනවා. ජයෙන් ජයම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජයම වේවා හැමෝටම.